අද අපි කතා කරන්න යන්නේ menstrual cup එක ගැන. අපි බලමු ඇයි pads හෝ tampons නැතුව අපි menstrual cup තෝරගන්න ඕනි කියලා. පළවෙනි හේතුව තමයි ඒක ඉතාමත් පහසුයි එදිනෙදා වැඩ කටයුතු සිදු කරගන්න. ඒ වගේ දේවල් වලටත් පහසුයි. ඒ වගේම තමයි menstrual cup එකක් පාවිච්චි කරද්දී pads වලදී වගේ rashes එන්නේ, irritable ගතියක් එන්නේ නැහැ. අපේ ශරීරයෙන් පිටවන රුධිරය එළිය වාතය සමග ගැටෙන්නේ නැති නිසා අප්‍රසන්න දුර්ගන්ධයක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි හේතුව තමයි pads හෝ tampons නිෂ්පාදනයේදී විවිධ රසායනික ද්‍රව්‍ය වර්ග යොදා ගන්නවා. ඒ සමහරක් දේවල් පිළිකාකාරක සහ අපේ ශරීරයට අහිතකර දේවල් වෙනවා. දීර්ඝ කාලීනව අපි මේවා පාවිච්චි කරනවා කියන්නේ ඒක අපේ සෞඛ්‍යයට ඉතාම අහිතකර වෙන්න පුළුවන්. pads පාවිච්චි කරනවා වගේ නෙමෙයි. අපි menstrual cup එකක් පාවිච්චි කරනවා නම් අපේ එදිනෙදා වැඩ කටයුතු වලට ඒක ඉතාමත් පහසුවක් වෙනවා. ස්විමින් වලට, හයිකින් වලට, ඒ වගේම සියලුම ආකාරයේ එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා ඉතාම පහසුවක් වෙනවා menstrual cup එක. හතරවෙනි හේතුව තමයි pad එකක් හෝ tampon එකක් සම්පූර්ණයෙන්ම දි รา පත් වෙන්න යන කාලය ඉතා විශාල කාලයක් අවුරුදු 500ක් විතර වෙන නිසා menstrual cup එකක් එක සැරයක් මිලදී ගත්තම ඔයාට අවුරුදු 8ක් හෝ 10ක් පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට ගැළපෙන සයිස් එක තමන් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි විවිධ පාටවලිනුත් මේවා තියෙනවා. අපි බලමු කොහොමද menstrual cup එක පාවිච්චි කරන්න කියලා. මුලින්ම හොඳට නටන වතුරට menstrual cup එක දාලා විනාඩි 5ක් හෝ 7ක් තියන්න ඕනේ. තියලා cup එක ඉවතට ගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න ඔයාගේ අත් හොඳින් සෝදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කප් එක ඇතුළට නවලා ඇතුල් කරන්නේ. එහෙම ඇතුල් කරන ක්‍රම 3ක් තියෙනවා. C හෝ U ටෙක්නික්, punch down ටෙක්නික් සහ 7 shape ටෙක්නික් කියලා. මම මේ රූපේ පෙන්නලා තියෙන්නේ ඔයාලට menstrual cup එක ඇතුල් කරන්න පුළුවන් ටෙක්නික් 3. කප් එක ගැබ් ගෙලට ඉතා පහලින් හෝ ගැබ් ගෙලට ඉතා ආසන්නව ඇතුල් කරන්න හොඳ නෑ. ඒ දෙක අතරේ සාමාන්‍ය දුරකින් තියෙන්න ඕනේ. අපි බලමු කොහොමද menstrual cup එක ගලවලා ඉවත් කරන්න කියලා. මුලින්ම අත් හොඳින් සෝද ගන්න. ඊට පස්සේ menstrual cup එකේ stem එක දිගේ ඇඟිල්ල අරගෙන ගිහිල්ලා මේ පෙන්නන විදිහට චුට්ටක් ඇතුළට press කරලා ඒක හිමින් පහළට අදින්න. මුලින් මේක ටිකක් නුහුරු බවක් දැනුණට ටික දවසක් යනකොට ඔයා මේක හරියටම ඉගෙන ගනීවි. කොච්චර පහසුද කියලා තේරුම් ගනීවි. menstrual cup එක remove කරන්න ඕනේ. ඒකේ තියෙන blood අයින් කරන්න ඕන කොච්චර කාලෙකින්ද කියන එක තීරණය වෙන්නේ තමන් මත. මොකද තමන්ගෙන් වහනය වන රුධිර ප්‍රමාණය දන්නේ තමන්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන නිසා සාමාන්‍යයෙන් පැය 6ත් 12ත් අතර කාලයකදී ඔයාගේ ඔසප් කාලය අවසන් වුණාට පස්සේ කොහොමද මේක ගබඩා කරලා තියන්න ඕනේ. මේක සබන් සහ වතුරෙන් හොදන එක ප්‍රමාණවත්. කැමති නම් ඔයාට උණු වතුරෙන් හොදන්නත් පුළුවන්. හොඳට සබන් සහ වතුර යොදලා හොදලා හොඳට පිහිදලා කන්ටේනර් එකක තියලා ස්ටෝර් කරන්න පුළුවන්. මං හිතනවා මං කියපු හැමදේම හොඳින් තේරෙන්නේ නැති කියලා. නොතේරුණු මොනවා හරි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් ස්තුතියි.